අයිබෝන් යාළුවනේ මම සතුන් පෙරේරා වෙනද වගේම ඔන්න අපි ආවා අලුත් රෙසිපි එකක් අරගෙන ඕගොල්ලන්ගේ ආලින්දේට අපි අද ඔයගොල්ලන්ට ගෙනාවා ඉස්සෝ බැටර් ඩෙවල් එකක්. ඇත්තටම ගොත් මේක ඉස්සෝ බැටර් ඩෙවල් එකක් කොට මේක ඉස්සෝ බැටර් ඉද ගන්නත් පුළුවන් ඩෙවල් එකකට ගන්නත් පුළුවන්. මේක ඒ හින්දා බලමු කොහොමද මේ ඉස්සෝ බැටර් ඩෙවල් එක හදාගන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලෝ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක පොඩ්ඩක් ක්ලික් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඒ වගේම බලලා ගෙදරදී හදලා බලන්න රහද කියලා බලලා පල්ලෙහාට කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. අපි දැන් බලමු අපිට ඉස්සෝ බැටර් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. මුලින්ම අපිට ඕනේ ඉස්සෝ. ඉස්සෝ මම නම් අරන් තියෙන ලොකු ඉස්සෝ. ඔයගොල්ලන්ට ඕන පොඩි ඉස්සෝක් ගන්න පුළුවන්. ඒ වගේ ඉස්ස අරගෙන මේ ඔළුව සුද්ධ කරලා ගන්න. මේ ඔළුව විසික් කරන්න එපා. ඒක තියාගන්න අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ කියන ඔයගොල්ලන්ට chili paste එකක් හදන්න මේ ඔළුව වලින්. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 60ක් කෝම්ප්ලා ග්‍රෑම් 30ක් අයිස් වතුර ගම්මිරිස් ලුණු සීනි තේ හැන්දා සුදුලුණු ගෙඩි ටිකක් සහ ඉඟුරු කෑල්ලක් එකට දාලා චොප් කරගෙන දෙහි බෑයක් විතර අපි දැන් යන්නේ සීසෝ ටික සීසන් කරගන්න. තලාගත්ත සුදුලුණු සහ ඉඟුරු ටික දාගන්නවා. ලුණු තේ හැඳි භාගයක් විතර මොකද බටරකට දාගන්න හින්දා. ගම්මිරිස් දාගන්න සැලවෙන්න බටරට රහ වෙනවා. ගම්මිරිස් තේ හැන්දක් හරි කහමාරක් වගේ දාගන්න පුළුවන් අපිට. අපි මේක හොඳට කලම් කරගෙන පැය දෙක තුනක් වුණත් ඉතින් එන්ටරම් තමයි හොඳ. පැය දෙක තුනක් වුණත් ස්විච් එකේ දාලා තියාගන්න. වස ගන්න පිට පිට කරගන්න. අපි දැන් ඉස්සෝ බැටර් එක හදාගමු. මුලින්ම අපිට ඕන කෝම්ප්ලා ග්‍රෑම් 30ක් ලිතියම දාගන්න. පාන් පිටි ග්‍රෑම් 60න් ඔයා ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා එක. ග්‍රෑම් 60න් ග්‍රෑම් 50ක් විතර වගේ දාගන්න එහෙම. තොටි තියාගන්න මම කියන මොකද ඕනේ කියලා. ඊට පස්සේ ලුණු මේසෙන්දි භාගයක් විතර දාගන්න. මොකද ලුණු ගොඩක් දාගන්න එපා. ලුණු වගේ දාලා තියෙන හින්දා ගම්මිරිස් කැමති නම් තේ හැන්දා හැඳි භාගයක් දාගන්න. දැන් මේ කුල්ල තුර මෙහෙම දාගන්න ගම මේ කලවම් කරගන්න. ඔය සීන්ටෝ චෙක් කරගන්න ඕනේ. මට ඒක මතක කියන්න සීනි හැඳි භාගයක් වගේ දාගන්න. මොකද මේ ලස්සන ගෝල්ඩන් කලර් එකේ මේ සීනි වලින් මේ වගේ කුල්ල තුර දාගෙන හොඳට කලවම් කරගන්න. මේ වගේ කුල්ල තුර දාගෙන කියන්නේ මේ වගේ බැටර් එක නැත්තම් හරියට ප්‍රමිතියට එන්නේ නැහැ. ඇලතු දාගත්ත ගම. ඒ මුලින්ම මේ ඉස්ස අරගෙන එහෙනම් පාන් පිටි මම වට තියාගෙන පාන් පිටි පොඩක් මේ වගේ තවරලා ඔන්න කෝට් කරගන්න. අපි දැන් බැදගත්ත ඉස්සෝ බැටර් එක අපි දැන් බලමු මේ බැටර් එක කොහොමද ඩෙවල් දාගන්නේ කියලා. අපිට ඉස්සෝ බැටර් එකේ ඩෙවල් එකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. ලුණු ගෙඩි දෙකක් විතර මේ ආයේ කෑලි වල කපාගෙන කරපිංචා පොඩ්ඩක් මාළු මිරිස් කරල් දෙකක් විතර මේ විදිහට කපාගෙන තක්කාලි ගෙඩි දෙකක් විතර කෑලි මිරිස් කොච්චි හරිය ඔමිරිස් හරි ගන්න පුළුවන්. කැමති නම් සුදු ලුණු ලොකුට කපා ගන්න පොඩි කපා ගන්න එපා. ගෙඩි පිටි මුණක් කමන්නේ. ලුණු ගම්මිරිස් සීනි තක්කාලි සෝස් ඩාර්ක් සෝයා සෝස් හරි ගන් සෝයා සෝස් හරි ගන්න තියෙනවා නම් විතරක්. ඔයිස්ටර් සෝස් ෆිෂ් සෝස් තියෙනවා නම් විතරක් පාවිච්චි කරගන්න. අපි ලොකු ඉස්සෝ ගත්තොත් තමයි අපිට කපා ගන්න වෙන්නේ. පොඩි ඉස්සෝ ගත්තොත් නම් කපා ගන්න වෙන්නේ නැහැ. මොකද අපි කපා ගන්නේ මේකේ තියෙන ඩෙවල් එකේ තියෙන රහ මේ ඉස්සෝ වලට මේක අල්ලන්න. මේ වගේ සාමාන්‍ය ලොකු කෑලි වලට කපා ගන්න.
අපිට මේ විදිහට කපාගත්ත ඉස්සෝ ටික ඕනනම් අපිට බයිට් එකක් ඉද ගන්න පුළුවන්. මේ කම්මිස් පොඩක් ගහගෙන දිහෙඹුල් පොඩක් දාගත්තන් පස්සෙත් මේකත් ඉතාලම සවත්.